Red News. අපේ මිත්‍රයා සුනිල් වටකල ගරු ඇමතුමා කිව්වා මේ අල ලුණු වගේ වාහන ගැන අහන්න එපා. මේ හාල් කිලෝ එකක් කීයද? ලුණු තියනවාද? ලුණු තියනවාද කියලා ඒ වගේ දෙයක් අපිට අහන්න පුළුවන්. උනට අපි එතනට බහින්නේ නැහැ. මොකද අපි ඊට වඩා මං හිතන්නේ තර්කානුකූලව මෙතන විවාදය ගෙනියන්න ඕනේ. ඉතින් ඒ නිසා එතුමා කියපු මේ ගුවන් ගමන ගැන අපි පොඩ්ඩක් කතා කරමු. බස් එකක් වාගේ නෙවෙයි මගදී බහින්න බෑ. ප්ලේන් එකේ නැග්ගනම් ආසන පරි තද කරගෙන ඒ අවසානය වෙනකම් යන්න ඕනලු. හැබැයි ඔය මගේ මිත්‍රයා සුනිල් වටකල මැතිතුමාම තමයි කිව්වේ IMF එකෙන් ගොඩ ගිය රටක් නෑ කිව්වා. ඒ කියන්නේ මේ ගුවන් ගමන අවසන් තොටුපොළට ගියේ නෑ කියලා. එහෙනම් මේ දන්නවනම් මේ ගුවන් යානයේ අවසානය දක්වා යන්නේ නැහැ කියලා මොනවටද මේක ඉන්නේ? පැරෂූට් එකක් කර දාලා එළියට පයින්න ඕන. ඉතින් ඒ නිසා මේ දැනම මොන් මේ ගුවන් ගමන කෙලවර වෙන්නේ මහා විනාශයකින් කියලා. එහෙමනම් මොකද්ද මේක ඇතුලේ ඉඳන් කරන්නේ? අපි ඔක්කොමත් මේක දාගෙන යන්නේ ඇයි? මේක එක්ක හරවලා එක්ක පැරෂූට් එකෙන් පයින්න පුළුවන්. එහෙම නැත්නම් හරවලා මේක කොහෙන් හරි ලෑන්ඩ් කරගන්න පුළුවන්. අවුලක් නැහැ. වෙන කොහේ හරි ලෑන්ඩ් කරගමු. ඉතින් ඒක තමයි මං අද දීර්ඝ වශයෙන් මේ ගැන මේ වාහන ගැන කතා කරන්න බොහෝ දෙනා කතා කරපු නිසා. නමුත් එක කාරණයක් කියන්න ඕනේ. මේ විදුලි වාහනවල බදු වැඩි කිරීම සම්බන්ධයෙන් ගරු නියෝජ්‍ය ඇමතුමා පැහැදිලි කරා මොකද්ද හේතුව කියලා. ඒක ඒ පැත්තෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිය. හැබැයි සාමාන්‍ය පුද්ගලයෝන්ට අහන එක සාධාරණයි ප්‍රශ්නේ ඇයි ඔබලා විදුලි වාහනවල බද්ද වැඩි කරන්න කියලා. ඒකට ඒ මිනිස්සුන්ට චෝදනා කරන්න එපා. මොකද මිනිස්සු බලාපොරොත්තු වුණේ අත් වශයෙන්ම කවුද වටකලද මන් දන්නේ කවුද ඇමතිවරයෙක්ම කිව්වා විත්ස්කාර එකක් යම් කිසි අඩු ප්‍රමාණයකට දෙනවා කියලා. ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ තවත් බඩු වැඩි කරන්න කියලා අහන එක වැරද්දක් හැටියට දකින්න එපා. මොකද ඒක තමයි ඔබලා දීපු පොරොන්දුව. අත් වශයෙන්ම ජපාන් මෝටර් සයිකල් පවා අපේ තරුණයන්ට ගෙනල්ලා දෙනවා කිව්වා. ජපාන් මෝටර් සයිකල් ගෙනල්ලා දෙනවා කියලා කිව්වා. ඉතින් ඒ බලාපොරොත්තුව තියෙන නිසා තමයි ඔවුන් මේ ප්‍රශ්නේ අහන්නේ. මෙතන එකක් කියන්න ඕනේ. ඒ තමයි අපි දැනගත්ත දෙයක් තමයි මේ බ්‍රෑන්ඩ් නිව් වාහන කියලා නොයෙකුත් වාහන ආනයනය කරන පුද්ගලයෝ වාහනයක් එක රටකින් අරගෙන ඒක ඩීරෙජිස්ටර් කරලා ලංකාවට අපනයනය කරනවා ඒ රටේ ඉඳලා. එතකොට අපි ලංකාවෙන් මේ වාහනේ ආනයනය කරාම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා නීතියක් තියෙනවා අර මුදලෙන් ඒ කියන්නේ ඒක විකිනෙන මුදලෙන් 85%කට තමයි මේ තීරු බද්ද වදින්නේ වැට් එක වදින්නේ ලක්ෂරි ටැක්ස් එක වදින්නේ. එතකොට මෙතන වෙන්නේ තවත් නීතියෙම තියනවලු ඒක එහෙම නැත්නම් ට්‍රාන්සැක්ෂන් වැලියු එක කියලා. ට්‍රාන්සැක්ෂන් වැලියු එක වැඩි නම් 85%ට වඩා ට්‍රාන්සැක්ෂන් වැලියු එකට තමයි වැට් එක වදින්නේ කියලා. හැබැයි කිසිම කෙනෙක් ට්‍රාන්සැක්ෂන් වැලියු එක අර 85%ට වඩා වැඩි කරන්නේ නැති පාටක් තමයි අපිට පේන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ රජයට ලැබිය යුතු ආදායම ලැබෙන්නෙත් නැහැ එක පැත්තකින්. අනිත් පැත්තෙන් හවාල ක්‍රමයට මුදල් එළියට යන බවක් තමයි අපිට හැඟෙන්නේ. අද අපි මුදල් කාරක සභාවෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් අපිට දෙන්න කියලා ඉල්ලීමක් කරා. මොකද අපිට අවශ්‍ය වෙලා තියෙන රජයට ලබාගත හැකි සම්පූර්ණ ආදායම ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක සම්බන්ධ. මම ඊට වඩා එහා ගිහිල්ලා යමක් කතා කරන්න කැමතියි මේ බදු සම්බන්ධයෙන්. මේ අද මේ ලයිට් බිල සම්බන්ධයෙන් දීර්ඝව කතා කරා. මම උදේ යමක් කියලා තිබුණා 18%කින් මේක වැඩි කරන්න අවස්ථාවක් නැහැ. 7%කට 8%කට වාගේ තැනකට මේක ගෙනියන්න පුළුවන් කියලා. නමුත් ඒක යම්කිසි විදියකට අවභාවිතාවක් සිද්ධ වෙමින් පවතිනවා. මම ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොකද ඔබලාගේ ආණ්ඩුව ඉල්ලීමක් කරලා තියෙනවා ලයිට් බිල 18.3කින් වැඩි කරන්න ඊළඟ මාසේ මුල ඉඳලා. ඒක තමයි ඔබලා කරලා තියෙන ඉල්ලීම. මොකද ඔබලා කිව්වේ 133කින් මිල අඩු කරනවා කියලා. හරිනේ? එතකොට ඒ වෙනුවට දැන් ඔබලා කියනවා නෑ අපි 118.3කින් මේක වැඩි කරන්න ඕනේ කියලා කියනවා. ඒකට හේතු දීලා තියෙනවා සභාපතිතුමා. ඔවුන් කියලා තියෙනවා ඔවුන්ගේ කොස්ට් එකක් තියෙනවා
මේ ජෙනරේෂන් කොස්ට් එකක් තියෙනවා, ට්‍රාන්ස්මිෂන් කොස්ට් එකක් තියෙනවා, ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් එකක් තියෙනවා යනාදී වශයෙන් සම්පූර්ණ ටෝටල් කොස්ට් එක රුපියල් බිලියන 276යි කියලා තියෙනවා ජූනි මාසේ ඉඳලා දෙසැම්බර් මාස වෙනකම් මේ අවුරුද්දේ. ඊට පස්සේ ආදායම හැටියට ඕන් පෙන්නලා තියෙනවා රුපියල් බිලියන 230ක් ලැබෙනවා. ඊට පස්සේ 2025 පළවෙනි කාර්තුවේ ලොස් එකක් තිබ්බා. ඒක රුපියල් බිලියන 8යි සහ පරණ ණය ඒ කියන්නේ මේ ඇසට් එකක් හදන්න විදුලි බලාගාරයක් හදන්න ගත්ත ණය නෙමෙයි. බොහෝ වෙලාවට වර්කින් කැපිටල් වගේ ගත්ත ණය. ඒකට හේතුව තමයි සභාපතිතුමා කාලයක් තිස්සේ අපි වාගේ පුද්ගලයෝ තර්ක කරා මිල විය යුත්තේ පිරිවැයට සාපේක්ෂව කියලා. නමුත් බොහෝ වෘත්තීය සමිති මේ දේශපාලන පක්ෂයේ අද ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම් දිගටම සටන් කරලා කිව්වා එහෙම වෙන්න ඕනේ නැහැ. මේක අඩු මිලකට හැමෝටම දෙන්න. ඒ හරහා ලොකු පාඩුවක් ඒ විදුලි බල මණ්ඩලයට සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒ ගත්ත ණයත් රුපියල් බිලියන 14.1ක් මේ ඊළඟ පාර විදුලි බිලෙන් එකතු කර ගන්න ඕනේ කියලා. එහෙම කරලා තමයි මේ 118ක වැඩි කිරීමක් ඉල්ලන්නේ. මෙතන මූලික ගැටලු කිහිපයක් තියෙනවා. ප්‍රධානම ඔබතුමාගේ කාලේ තව විනාඩි 2යි ගන්න. එකක් තමයි අපි IMF එකත් එක්ක එකඟ වෙලා තියෙන යම් ෆෝමියුලා එකකට. ඒ ෆෝමියුලා එක බේස් වෙන්නේ 2019 ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එකයි 1969 කලින් එක 1969 CB ඇක්ට් එකයි අනුව. ඒකට අනුව තමයි මේ ෆෝමියුලා එක හදලා තියෙන්නේ. එතකොට ඒකට අනුව ෆෝමියුලා එක හදලා තියෙනවා නම් මගදී මේක වෙනස් කරන්න බෑ. ආණ්ඩුවට කොන්දක් තියෙන්න ඕනේ IMF එකට ගිහිල්ලා කියන්න ඔබලාට ඕන විදියට මත්ගදී රූල්ස් වෙනස් කරන්න බෑ. මේ රූල් එක තියෙන්නේ ෆෝමියුලා එකට, ෆෝමියුලා එක තියෙන්නේ නීත්‍යානුකූල පදනමකට අනුව, නීත්‍යානුකූල පදනමට අනුව මෙන්න මේකයි මිල වැඩිවීම සිද්ධ විය යුත්තේ කියලා. ඒ නිසා මේ කට්ටියට කිසිම විදියකට අර රුපියල් බිලියන 14 ලෙගසි ලෝන් එක ඊළඟ පාර මේ මහ ජනතාවගෙන් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒක එහෙම කරන්න බෑ. ඒක ලීගලිත් වැරදි, ෆෙයානස් ප්‍රින්සිපල් එකක් අනුවත් වැරදි. දෙවැනි කාරණාව තමයි පළවෙනි මාස 3 තිබිච්ච රුපියල් බිලියන 8 ලොස් එක එන මාස 6න් එකතු කරගන්න හැකියාවකුත් නැහැ. ඕනෑම පුද්ගලයෙක්ට ෆෝමියුලා එක දිහා බැලුවා නම් බැල්මට පේනවා ඒක කරන්න බෑ. ඒක එකඟ වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් IMF එක කියන පළියට අපිට ඒකට එකඟ වෙය යුතු නැහැ. මොකද අපිටත් තියෙන්න ඕනේ අපේ ස්වාධීන අදහසක්. අපිත් කියන්න ඕනේ නෑ අපි මේකට සටන් කරනවා කියලා. මොකද ඔබලා කලින් කිව්වේ අර සුනිල් වටකල මහත්තයා කිව්වා වගේ IMF එකෙන් ගොඩ ගිය රටක් නෑ කියලා. දැන් කියනවා කරන්න දෙයක් නෑ පටි තඩ කරගෙන ඉන්න ඕනේ ප්ලේන් එක ලෑන්ඩ් කරනකම් කියලා. එහෙමනම් එක්ක ප්ලේන් එක ලෑන්ඩ් කරනකම් ඒ විදියට යන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ පැරෂූට් එකක් දාලා හරි එළියට පයින්න ඕනේ. දෙකෙන් එකක් කරන්න ඕනේ. ඉතින් දෙකම කරන්න බෑ. එක්ක ප්ලේන් එකේ අවසానයි. මම විනාඩිය නවත්වනවා. එක්ක ප්ලේන් එකේ ගමනාන්තයට යන්න ඕනේ. ඉතින් ඒ නිසා මොවුන්ට හැකියාවක් තියෙන්න ඕනේ මේක තර්ක කරලා බේරගන්න. මොකද ඔබලා ඇත්ත වශයෙන්ම පටන් ගත්ත රිෆෝම් ප්‍රතිසංස්කරණ සියල්ලම රිවර්ස් කරලා තියෙනවා. සියලුම එනර්ජි සෙක්ටර් එකේ ප්‍රතිසංස්කරණ රිවර්ස් කරලා තියෙනවා. ඊළඟට අපි දකින රිනියුවබල් එනර්ජි පුනර්ජනනීය විදුලි බල උත්පාදනය සම්පූර්ණයෙන්ම විනාශ කරගෙන යනවා. රුපියල් 20 ගණන් වලට තිබිච්ච යුනිට් එක රුපියල් 14ට අඩු කරලා තියෙනවා. මං ගිය සතියේ මේ පාර්ලිමේන්තුවේ පෙන්නලා දුන්නා තාම මේකට උත්තරයක් ආණ්ඩුවෙන් ලැබුණේ නැහැ. මං අදවත් ලැබෙයි කියලා හිතුවා. කැබිනට් එකට කිව්වා රුපියල් 20ට ගන්නවා කියලා මේ සෝබා ධනමී එකේ යුනිට් එක. හැබැයි PUCSL එකෙන් කියලා තිබා ඒක රුපියල් 45ත් රුපියල් 72ත් අතර ප්‍රමාණයක් වෙනවා කියලා. ඉතින් ඒ නිසා මෙවැනි විශාල අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරලා ඒ රිනියුවබල් එනර්ජි එකත් විනාශ කරලා අවසානයේදී ඩීසල් මාෆියාවට යට වෙලා තමයි මෙන්න මේ වැඩේ කරන්න යන බව තමයි අපිට පේන්නේ. ඒ නිසා මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. ඉතින් ඒ නිසා ආණ්ඩුවට හැකියාවක් නැහැ ජනතාවට කොලේ වහලා 118කින් මේ ඉලෙක්ට්‍රිසිටි බිල වැඩි කරන්න. ඒකට කිසිසේත් ඔබලාට අවශ්‍ය ඔබලාට අපිට සහාය දෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ නිසා ඔබලා නැවතත් බිල්ඩින් බ්ලොක්ස් වලට ගිහිල්ලා මේ ගාන හදලා පෙන්නන්න කීයද කියලා අවශ්‍යතාවය අපි හිතන්නේ වැඩිම වශයෙන් 103-4කින් මේක බේර ගන්න පුළුවන් අවශ්‍යම නම්